එකම දේ ගැන ආයෙ හිතන එක ඔයාගේ ජීවිතයට මහ වදයක් වෙලා නේද? ඔයාගේ ජීවිතය විනාශ කරන මේ නිහඬ පුරුද්ද. ඒක තමයි ඕවර් තින්කින්. මේ පුරුද්ද නවත්ත ගන්න බැරි නම් ඔයාගේ හීනත් ටිකෙන් ටික ඔයාගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා. අද කියලා දෙන්නේ ඕවර් තින්කින් නවත්ත ගන්න පුළුවන් සරල ක්‍රම පහක්. ඉතින් හිත නිදහස් කරගෙන ජීවිතය ඉස්සරහට අරගෙන යන්න ඕන නම් මේ වීඩියෝ එක අවසාන වෙනකල් බලන්න. ඔයත් මුළු දවසම එකම දෙයක් ගැන එකම සිදුවීමක් ගැන අනවශ්‍ය විදිහට දිගින් දිගටම හිත කාලය ගෙවනවද? මම මේක කිව්වේ ඇයි? මට එහෙම උනේ ඇයි? එයා මං ගැන මොනව හිතනවද? හෙට මොනව වෙයිද? මේ වගේ ප්‍රශ්න එක දිගට හිතලම ඔයාගේ හිතට සෑහෙන මහන්සි නේද? ඕවර් තින්කින් කියන කාරණාව තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා ඒ කියන්නේ ඔයාට එල්ලවෙන මානසික පීඩනයේ වේදනාව කොච්චරක්ද කියලා. ඒකෙන් ඔයාගේ ජීවිතේ කොච්චර කඩාවැටෙනවද කියලා. ඉතින් ඔයාගේ ජීවිතය ඉස්සරහට යන්න ඕන නම් මුලින්ම ඔයා හිත නිදහස් කරගන්න ඕනේ. අද කියලා දෙන මේ සරල ක්‍රම ටික ඔයා අද ඉඳලා පුරුදු වුණොත් ඕවර් තින්කින් බොහොම ඉක්මනින්ම ඔයාට නවත්ත ගන්න පුළුවන්. අංක 1 හිතන දේවල් ලියන්න. අපේ හිතේ තියෙන හැම අදහසක්ම ඇතුළේ තියාගෙන ඉන්නකොට ඒව තවත් ලොකු වෙලා පේන්න ගන්නවා. මේක අපි අපේ සමීපතමෙක්ට කියනවා කියලා හිතාගෙන ඔයාගේ ඔළුවේ තියෙන අනවශ්‍ය දේවල් ඔයාට හිතන හැම දෙයක්ම හොඳ දේවල් හෝ වේවා නරක දේවල් වේවා පොඩි නෝට් එකක් දාන්න කොලයක් අරගෙන ලියන්න. එහෙම නැත්නම් ෆෝන් නෝට්ස් වලට ඔයාගේ අදහස් ලියන්න. ලියනකොට ගොඩාක් අය තේරුම් ගන්නවා ඇත්තටම මම බය වෙලා හිටපු දේ ඇත්තටම මම මේ තරම් ලොකුවට හිතන දේ ඒ තරම් ලොකු කාරණාවක් නෙවෙයි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේද කියලා. අනිත් වැදගත්ම දේ තමයි ඔයා මේ හිතේ තියෙන දේවල් ලියන එකෙන් ඔයාගේ මනසේ තැම්පත් වෙලා තියෙන ඔයාගේ මොලේට හිතන්න ඕනේ නැති අනවශ්‍ය දේවල් බොහොම ඉක්මනින් මොලෙන් බැහැර කරගන්න පුළුවන් වෙනවා. ඒ නිසා ඕවර් තින්කින් තියෙන කෙනෙක් නම් ඔයාට ස්ට්‍රෙස් කියලා දැනෙන වෙලාවට ඔයාට දිගින් දිගටම යමක් ගැන හිතන වෙලාවට කොලයක් අරගෙන කරුණා කරලා ඔළුවට එන හැම අදහසක්ම ලියන්න. දෙවෙනි කාරණාව පාලනය කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතන්න. අනිත් අයගේ අදහස් අතීතයේ වෙච්ච දේවල් හෙට වෙන දේවල් මේ දේවල් අපිට සම්පූර්ණයෙන්ම පාලනය කරන්න බෑ. අද වැඩ කරන්න පුළුවන් එකම දේ තමයි මේ මොහොතේ හොඳම තීරණය ගන්න එක. ඉතින් ඔයාට මොන හරි අදහසක් එනකොට ඔයා හිතන්න මේක මට කන්ට්‍රෝල් කරන්න පුළුවන් දෙයක්ද? බෑ කියලා තේරුණ ගමන් සම්පූර්ණයෙන්ම ඒක ගැන හිතන එක නවත්තන්න. පාලනය කරන්න පුළුවන් දේවල් ගැන විතරක් හිතන්න. 3. ක්‍රියා කරන්න. ඕවර් තින්කින් එකට හොඳම බෙහෙත තමයි ඇක්ෂන්. වැඩක් කරන්න ඕනේ නම් තවත් හිත ඉන්න එපා. මොකද ඔයා බිසි වෙනකොට ඔයා වැඩක් එක්ක බිසි වෙනකොට ඔයාගේ මොලේට අනවශ්‍ය විදිහට හිතන්න තියෙන ටයිම් එක අඩු වෙනවා. ඉතින් ඕවර් තින්කින් නවත්ත ගන්න හොඳම විදිහක් තමයි ඇක්ෂන් එකක් ගන්න. මොන හරි වැඩකට ඔළුව ફોකස් කරන්න. ටිකක් බිසි වෙන්න. පුංචි පියවරක් හරි අදම ගන්න. මොකද ඔයා මොන හරි දෙයක් කරන්න පටන් ගත්තාම ඔයාගේ හිතේ තියෙන බය ටිකෙන් ටික අඩු වෙන්න ගන්නවා. ස්ට්‍රෙස් ගතිය අඩු වෙන්න ගන්නවා. අනවශ්‍ය විදිහට හිතන්න යන ටයිම් එක අඩු වෙලා ඒකින් පුළුවන් වෙනවා ඔයාට මේ ඕවර් තින්කින් කියන එක කන්ට්‍රෝල් කර ගන්න. අංක 4 හැම සිතුවිල්ලක්ම ඇත්ත කියලා විශ්වාස කරන්න එපා. අපේ හිත සමහර වෙලාවට නරකම තත්ත්වයන් මවා ගන්නවා. ඒක ඇත්ත වුණත් ඇත්ත නොවුණත් ඒ නිසා ඔයාගෙන් අහන්න දෙයක් හිතුනහම මේකට ඇත්තටම සාක්ෂි තියෙනවද? මේක විශ්වාස කරන්න පුළුවන්ද? මේක ඇත්තටම වෙන්න පුළුවන් දෙයක්ද? මේක වෙනවා කියලා ඔප්පු කරන්න පුළුවන්ද කියන එක. ගොඩාක් වෙලාවට ඔයා හිතන අනවශ්‍ය දේවල් වලට උත්තරය තමයි මේකට ඇත්තටම සාක්ෂි තියෙනවද? නෑ කියන එක. ඉතින් හැම සිතුවිල්ලක්ම ඇත්ත කියලා විශ්වාස කරන්න එපා. සාක්ෂි නැති සිතුවිලි ඔළුවෙන් බැහැර කරන්න. අංක 5 අද වෙනුවෙන් ජීවත් වෙන්න. අතීතය අපිට වෙනස් කරන්න බෑ. අනාගතය තාම ඇවිත් නෑ. ඒත් අද දවසේ හොඳ විදිහට ජීවත් වෙන්න ඔයාට පුළුවන්. පුංචි ජයග්‍රහණ එකතු වෙනකොට ඔයාගේ විශ්වාසත් වැඩි වෙනවා. ඉතින් අද දවසේ අද වෙනුවෙන් ජීවත් වෙන්න ඊයේ දවස ගැනවත් හෙට දවස ගැනවත් හිතන්න යන්න එපා. අංක 6 සමාජ මාධ්‍ය වලින් ටික ටික ඈත් වෙන්න. සමාජ මාධ්‍යවල දිගටම එල්බගෙන ඉන්නකොට අනිත් අයගේ ජීවිත බලබල ඉන්නකොට අපි නොදැනුවත්වම අපේ ජීවිතය ඒවත් එක්ක කම්පෙයා කරනවා. සංසන්දනය කරන්න පටන් ගන්නවා. ඇයි මට තවම මේ දේවල් නැත්තේ? මම පරක්කු වෙලාද? මේ වගේ සිතිවිලි ඕවර් තින්කින් කියන කාරණාව තවත් වැඩි දියුණු කරනවා. ඒ නිසා දවසකට පැය කීපයක් හරි
සෝෂල් මීඩියා වලින් විවේකයක් ගන්න. ඒ වෙලාවේ පොතක් කියවන්න, ඇවිදින්න නැත්නම් පවුලේ අයත් එක්ක කතා කරන්න. ඔයාගේ හිතට මේකෙන් ලොකු සහල්ලුවක් දැනේවි. ඔයාට පුළුවන් ඔයා සෝෂල් මීඩියා පාවිච්චි කරන වෙලාව මම මෙන්න මේ ටයිම් එකේ විතරයි. මම මේ පැය විතරයි Facebook එකට යන්නේ. මම මේ පැය විතරයි YouTube එකට යන්නේ කියලා මේ විදිහට ඔයාටම රූටින් එකක් දාගන්න. ඔයාටම ටයිම් ටේබල් එකක් හදලා දෙන්න. සමාජ මාධ්‍යවල මුළු දවසම ඉන්න එපා. ඔයා මේක ලිමිට් කරන්න. මෙන්න මේකිනුත් ඕවර් තින්කින් කියන කාරණාව අඩු කරගන්න පුළුවන්. ඊළඟට හැමදේම පර්ෆෙක්ට් වෙන්න ඕනි කියන අදහස අතාරින්න. ගොඩක් අය වැඩ පටන් ගන්න බයයි. මොකක්ද හේතුව? මේක හරියට කරගන්න බැරි වුණොත් මේ කරන දේ පර්ෆෙක්ට් නැත්තම්. හැබැයි සාර්ථක මිනිස්සු මුලින්ම පර්ෆෙක්ට් වෙලා නෙවෙයි පටන් ගන්න. ඔවුන් පටන්ගෙන තමයි වැරදි ටික හදාගෙන ටිකෙන් ටික දියුණු වෙන්නේ. ඉතින් ඔයා මොනවා හරි දෙයක් කරන්න හිතනකොට ඔයාගේ ඔළුවට අයිඩියා එකක් එනකොට සර්ව සම්පූර්ණ වෙන්න ඕනි කියලා හිතන එක නවත්තන්න. ඊළඟ වැදගත්ම කාරණාව දවසට පුංචි වෙලාවක් මයින්ඩ් රිලැක්සින් එක්සර්සයිසස් එකක් කරන්න ටයිම් එක හදාගන්න. ඔයාට පුළුවන් ඔයාගේ ආගමකට අදාළව භාවනාවක් වගේ දෙයක් කරන්න මම රෙකමන්ඩ් කරනවා. මෛත්‍රී භාවනාව වගේ කරන්න පුළුවන්. ඊළඟට සරල සංයමන අභ්‍යාසයක් කරන්න ඔයාට YouTube එකේ ඕන තරම් ශ්වසන අභ්‍යාස කියලා සර්ච් කරාම ඒ සම්බන්ධ අදාළ වීඩියෝස් හොයාගන්න පුළුවන්. නැත්නම් හරියටම සිම්පල් රිලැක්සේෂන් එකක් කරන්න කොහොමද කියලා ඔයාලට දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් තියන්න. මම ඊගෙන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් දවසට පුංචි වෙලාවක් තියාගන්න. ඔයාගේ මනස රිලැක්ස් කරන භාවනාවක් කරන්න, රිලැක්සේෂන් එකක් කරන්න. ඔයාට පුළුවන් සබ්ලිමිනල් එකක් අහන්න. සබ්ලිමිනල් for mind relaxing කියලා YouTube එකේ සර්ච් කරාම ඔයාට ඕනේ තරම් සබ්ලිමිනල් එනවා. හෙඩ්ෆෝන් එකක්, ඉයර්ෆෝන් එකක් පාවිච්චි කරලා විනාඩි 5ක් හරි සබ්ලිමිනල් එකක් අහන්න, ශ්වසන අභ්‍යාසයක් කරන්න. මෙන්න මේ දේවල් වලිනුත් ඔයාගේ මොලේ ඕවර් තින්කින් කියන කාරණාවට දිගින් දිගටම ફોකස් වෙන එක නවත්ත ගන්න පුළුවන් වෙනවා. මතක තියාගන්න ඕවර් තින්කින් එහෙම නැත්නම් දිගින් දිගටම හිතන එක නිසා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැබැයි හොඳ තීරණයක් අරගෙන ක්‍රියාත්මක වෙනකොට ජීවිතය වෙනස් වෙන්න පටන් ගන්නවා. ඕවර් තින්කින් කියන්නේ ඔයාගේ අනාගතය ආරක්ෂා කරන දෙයක් නෙවෙයි. ඒක අද දවසේ සතුට හොරකම් කරන පුරුද්දක්. ඒ නිසා අදම එක පුංචි පියවරක් ගන්න. හිත ඉන්නව වෙනුවට ක්‍රියාත්මක වෙන්න. මොකද ඔයාගේ ජීවිතය වෙනස් වෙන්නේ සිතිවිලි වලින් නෙවෙයි, ක්‍රියාවලින්. මතක තියාගන්න. ඕවර් තින්කින් නිසා දිගින් දිගටම හිතන එක නිසා ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. හැබැයි හොඳ තීරණයක් අරගෙන ක්‍රියාත්මක වෙනකොට ජීවිත වෙනස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඕවර් තින්කින් කියන කාරණාවෙන් ගැලවෙන්න ඕන නම් මේ පුංචි පියවර ටික, මේ පුංචි පුරුදු ටික ඔයාගේ ජීවිතයට අද ඉඳලා එකතු කරගන්න බලන්න. ඔයාට පුළුවන් මේ කරදරකාරී මානසිකත්වයෙන් ගැලවිලා ඔයාගේ ජීවිතය ඉස්සරහට අරගෙන යන්න. මට විශ්වාසයි. ඔයාට ඒක කරන්න පුළුවන්. ඉතින් good luck. මේ වීඩියෝ එක ඔයාට වටිනවා නම් like කරන්න. තවත් මේ වගේ motivation වීඩියෝ බලන්න channel එකත් subscribe කරන්න. අද කමෙන්ට් එකේ මෙන්න මේ එකම දේ ලියන්න. අද ඉඳන් මම overthinking නවත්තනවා. ඒ වෙනුවෙන් කරන්න ඕන හැම වැඩක්ම මම අද ඉඳලා කරනවා. ඔව්, අද ඉඳන් මම ක්‍රියාත්මක වෙනවා. ඒක ස්ථිරයි. ඊළඟ වීඩියෝ එකෙන් නැවත හමු වෙමු.